කේශර මහානාම විජේසිරි බණ්ඩාරලාගේ ප්‍රියංකර බණ්ඩාරගේ දුව මම. මිනිහෙක් වුණාම ඉලක්කයක් තියෙන්න ඕනේ. ඉලක්කයේ නිවැරදි මිනිස්සු තමයි අපේ ගාව තියාගන්න ඕනේ. අනේ එහෙම දෙයක් නෙවෙයි. මං දැක්ක සමන්තේ කරේ ලස්සන මාලයක් තියෙනවා. ඒක කොහෙන්ද ගත්තේ? අපිට දැනගන්න ඕනේ දරුවගේ බෙල්ලේ තියෙන බ්ලැක් කොරල් කෑල්ල ගැන. සමහර විට ඔයගොල්ලෝ හිතන තරම් අතීතයක් ඔය බ්ලැක් කොරල් කෑල්ලට නැති වෙන්නත් පුළුවන්. එහෙනම් අද මට ඔයාගේ හොඳම වේගය ඕන. අලුත් ටීචර් මීටර් 200 මාව තෝරගත්තා. අපේ නංගි අනාගතයේදී සුසන්තිකා වගේ දුවනවා කියලා. අලි මිනිස්සු හරි හරියට මේ ගමේ ඔට්ටු උනායි කියලා ගාමසේවක මහත්තයා දන්නවනේ. එහෙනම් ඔන්න ඔය මේ අදත් එහෙකට පතබාවලදී මේ අලි ඉන්නවනේ. අලි කියන්නෙම සල්ලි. අපිට තියෙන්නේ අලි සල්ලි පූට්ටු කරලා යාළු කරලා දෙන එකයි ඉවරයි. පූට්ටු කරලා යාළු කරලා දෙන එකයි. රටට හෙන ගහලා ගියත් කමක් නැහැ ඔකට සල්ලි හම්බ වෙනවා. ඇතාට මෙහෙම එන්න කියලා. අනේ අපි වගේ දල් ටිකට හරි ආසයි. අපිට දල් ටික දෙන්න. අපේ අයියා හරන්නේ මේ ටීචර්. උස්කලපකු. ඒ කිව්වේ කොහෙද උස්ගල පොකුණ තියෙන්නේ? ඒකේ අංකල් දන්නේ නැද්ද උස්කල ළඟ පොකුණ? අයියෝ මාර වැඩේනේ. ඒවා දන්නවද තා ඉන්නේ කොහෙද කියලා? අද ඉස්කෝලේ ප්‍රැක්ටිස්. ටීචර් බලන් යති. පව්වනේ. නටන්නට පද මොටද මී මුන්දිය තලන නද පැද යන්න මේ නදිය හබල් ගගා පැද යමුකෝ නැගකට දහි ඔරුවේ හබල් ගගා පැද යමුකෝ නැගකට දහි ඔරුවේ ඒ ළමයි මොකද උතන කරන්නේ? දුවන්න ඇකේ ගෙවල් වලට. අනේ මුදලාලි ඉලව් අලිවට ගහන්න තර මං කියන්නේ නැහැ. අලින්ටත් කරදරයක් නොවෙන්න මිනිස්සුන්ටත් කරදරයක් නොවන විදිහට මේකට විසඳුම් හොයන්න ක්‍රම තියෙනවා බං. මේ කරන රස්සාවට අමතරව ඔය එක එක දේවල් හොයන්න යන්න ගියොත් මට හිතෙනවා පද්මයතින් මගේ වැඩ ටික අතපසු වෙයි කියලා. කවුද අර ගමට ආවයි කියන කට්ටිය? ඔය ළමයි මොකටද මෙහාට ආවේ? අපි ට්‍රිප් එකක් ආවේ. ඇයි? ට්‍රිප් එකක්? ට්‍රිප් එකක් ආවා නම් මේ ගමේ පොඩියුන්ගේ පස්සෙන් එලවන්නේ ඇයි? ඒ දරුවා ගොඩක් දේවල් දන්නවා ටීචර්. හැබැයි එයාට ඒ දේවල් දුන්නේ ඉස්කෝලෙන් නම් නෙවෙයි. මම විශ්වාස කරන්නේ ජීවත් වෙලා ඉන්න කාලෙදි මිනිස්සු කරන කියන දේවල් විතරයි. මැරිච්චෝ මලා ඉච්චරයි. මම මේ මගේ ජීවිතේ දැක්කමයි. මම මහත්ය මලාට පස්සේ මේ බංගලා වැදුරු මස් පුච්චි කරන කෑවා. ඔයා තෝරගෙන තියෙන්නේ හරිම කෙනා මීෂා. අලි කියලා කියන්නේ මේ රටට ලොකු සම්පතක්. ඇතින්නියෝ දෙන්නේ පැටවු දාලා ඉන්නේ. උන් ඔක්කොම කුලප්පු වෙලා. අපොයි දෙයනේ මගේ ළමයි දෙන්න. හත් දෙයනේ ළමයි කැලේ ගියා.
එයා මට කිව්වා අද කැලේ යන්න එපා කියලා. ඇයි තාත්තවත් ගිහින් කතා කරාද? අයියා අපේ තාත්තා කොහේ ඉන්නවද දන්නේ නැහැ නේද? ඇයි නංගි එහෙම ඇහුවේ? නෑ ඉතින් මෙතනතර ගොඩාක් තියෙනවනේ. ඒ නිසා තාත්තා මොනතරේ ඉන්නවද දන්නේ නැහැ නේද?